මෙන්න මේතනින් කැඩුවොත් මේ තත්ත්වේ ඉඳන් මේ තත්ත්වෙට එන්න සතියක් ගත වෙනවා. හැබැයි මේ දැල්ල කඩන්න සුදුසුද? අපි පස්වෙනි පරම්පරාවේදී දැල්ල කැඩුවොත් අපේ ආදායම අඩු වෙනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන ගොඩක් වටිනා වීඩියෝ එකක් මේක. ගොඩක් දෙන්නට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ අපි සතියකින් ඔන්න තේ ගහේ දලු කැඩුවට පස්සේ කොහොමද ඊළඟ සතියට මේ දලු හටගන්න ඊළඟ සතියට කඩන්න සතියෙන් මේ සතිය කැඩුවට පස්සේ ඊළඟ සතිය කඩන්න දලු තියෙනවද? සාමාන්‍යයෙන් අපි මේ දල්ලක් මේකෙන් කැඩුවට පස්සේ තේ ගහෙන් එතනින්ම ආයේ දල්ලක් හටගන්න දවස් 45ත් 60ත් අතර ප්‍රමාණයක් යනවා. ඉතින් දවස් 45ත් 60ත් අතර ප්‍රමාණයක් යනවා නම් දල්ලක් කඩලා ඊළඟ දල්ල හට ගන්න. කොහොමද මේ සතියෙන් සතියට අපිට දලු කඩන්න මේ තේ ගහේ දලු තියෙන්නේ? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලලා හොඳ අවබෝධයක් ගන්න සහ මේ දලු කඩද්දි වෙන අඩුපාඩු හඳුනාගෙන අවබෝධයෙන් යුතුව දලු කඩන්න. එතකොට ඔයාලයි අස්වැන්න වැඩි කරගන්න ඒවා හේතු වෙන්න පුළුවන්. ඉතින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මේ වගේ වටිනා කියන වීඩියෝ දිගටම බලන්න. මගේ channel එකත් එක්ක රැඳී සිටින්න සහ bell icon එක click කරගන්න. එතකොට ඔයාලට මගේ වීඩියෝ එකක් දාපු ගමන් notification එක ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ තේ ගහේ සතියෙන් සතියට කඩන්න දලු එන්නේ කියලා. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. තේ ගහේ මෙන්න මේ විදියට තේ මට්ටම් 6ක් නැත්තම් අපි මේවට කියනවා ජෙනරේෂන්ස් කියලා. නැත්තම් පරම්පරා. මේ තේ ගහේ මේ විදියට පරම්පරා 6ක් දක්ින්න පුළුවන්. මේ පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව, පස්වෙනි පරම්පරාව සහ හයවෙනි පරම්පරාව. ඉස්සර අපි මේක පරම්පරා 7ක් තියෙනවා කියලා මේකත් තව පරම්පරාවක් කියලා සැලකුවා. නමුත් දැන් නවතම TRI එකේ වාර්තාවලට අනුව එයාලා හඳුන්වලා දෙනවා මේකේ තියෙන්නේ පරම්පරා 6යි කියලා. මේ තට්ටු 6ක් විදියට මේ තේ ගහේ විවිධ මට්ටම් පවතින නිසා තමයි අපිට සතියෙන් සතියට තේදලු කඩන්න පුළුවන් වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මේ තියෙන පළවෙනි පරම්පරාව. පළවෙනි පරම්පරාව සාමාන්‍යයෙන් මේ තේ දල්ල කැඩුවට පස්සේ මේ දල්ල කඩපු තැනින් ආයේ දල්ලක් හොඳට දල්ල හැදෙන්න යනවා දවස් 45ත් 60ත් අතර ප්‍රමාණයක්. ඉතින් මේ දල්ල කැඩුවට පස්සේ නට්ට වේල්ලා යන්න යම්කිසි දවස් ප්‍රමාණයක් ගත වෙනවා. ඒක නිසා තමයි අපි මේ කියන්නේ මේ නට්ට ගොඩක් දිගට අර කූරු වගේ මේව කරන්න එපා. මේ නට්ට දිග වෙන්න මෙතනින් ගිරියක් හටගන්න යන කාලය තවත් වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේ නට්ට පොඩි කොටට කඩන්න වග බලා ගන්න දලු කැඩීමේදී. ඉතින් මෙතනින් මේ එන ගිරිය මෙන්න මේ තත්ත්වයට එන්න මේ තත්ත්වේ ඉඳන් මේ තත්ත්වයට එන්න සතියක් ගත වෙනවා. ඒ කියන්නේ අර ආපු ගිරියට අමතරව මෙතනින් මේ තවත් කොලයක් කැරෙන. එතන ඉඳන් මෙතනට එන්න තවත් සතියක් ගත වෙනවා. මේකේ ගත්තොත් මේ තිරය තියෙනවා, ඊට පස්සේ තවත් කොලයක් තියෙනවා, ඊට පස්සේ මෙන්න මේ යට තියෙන එක. අපි මේකට කියනවා ෆිෂ් ලීෆ් එක නැත්නම් ගොම්ම කොලය කියලා කියනවා. ඉතින් මේකේ ඉඳන් මේ තත්ත්වෙට එන්න මෙතනදී ඔයාලා පේනවාදී බඩ් එක තියෙනවා. පළවෙනි ලීෆ් එක, මේ දෙවෙනි ලීෆ් එක, ඊට පස්සේ මේ තියෙනවා ෆිෂ් ලීෆ් එක නැත්නම් ගොම කොළය. එතන ඉඳන් ආයෙත් මෙන්න මේ තත්ත්වයට එන්න මෙතන බඩ් එක, ෆස්ට් ලීෆ් එක, සෙකන්ඩ් ලීෆ් එක, තර්ඩ් ලීෆ් එක සහ ගොම කොළය. මේ පස්සේ මේ පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව සහ මේ තියෙන්නේ පස්වෙනි පරම්පරාව. මේ පස්වෙනි පරම්පරාවේදී බලන්න අපිට 2 leaf and bud තියෙනවා සහ මෙතන mother leaf එක තියෙනවා මේ fish leaf එක. ඉතින් අපි දලු කඩද්දි අපි කඩන්නේ කියන්නේ 2 leaf and bud. එතකොට මේ මෙතනින් තමයි දැල්ල කඩන්න කියලා
කියන්නේ. හැබැයි වැස්ස අධික කාලෙදී අපි මේ ලීෆ් එකත් එක්ක මේ මෙතනට කඩන්නේ කියන හොඳට වර්ෂාපතනයේ තියෙන කාලවලදී අප්‍රේල් මැයි මාසවලදී වගේ මෙතනට කඩන්නේ කියලා කියනවා. හැබැයි මේ දැල්ල කඩන්න සුදුසුද? මේ මෙතන ඉඳන් මෙන්න මේ પરම්පරාවට යද්දී 5 වෙනි પરම්පරාවේ ඉඳන් 6 වෙනි પરම්පරාවට යන්න සතියක පමණ කාලයක් තමයි ගත වෙන්නේ. ඒ වගේම මේ සතිය ඇතුළත මේ 5 වෙනි પરම්පරාවේ තියෙන දැල්ල 6 වෙනි પરම්පරාවට යද්දී මේ සතිය ඇතුළත මෙහි බර දෙගුණයක් විතර වැඩි වෙනවා. ඒක නිසා මේ 5 වෙනි પરම්පරාවේදී අපි දළු නෙලීම සිද්ධ කරන්නේ නැහැ. මොකද අපි තවත් සතියක් බලාගෙන ඉඳලා තමයි දළු කඩන්නේ. අපි 5 වෙනි પરම්පරාවේදී දැල්ල කැඩුවොත් අපේ ආදායම අඩු වෙනවා. මේ ආදායම වැඩි කරගන්න පුළුවන් මේ 6 වෙනි પરම්පරාව දක්වා ඉඳලා දැල්ල නෙලා ගනිද්දී අපේ ආදායම දෙගුණයකින් වැඩි කරගන්න පුළුවන්. මොකද මේ પરම්පරාවට වඩා මේ પરම්පරාවේ දැල්ලේ බර දෙගුණයක් විතර වැඩි. සහ එතනින් එහාට එතනින් එහාට එන සියලුම දළු අපි ගන්නෙ මේ 6 වෙනි પરම්පරාවේ විදිහට. මෙතනින් මේකෙත් තියෙනවා බඩ් එක තියෙනවා ෆස්ට් ලීෆ් එක, සෙකන්ඩ් ලීෆ් එක, තර්ඩ් ලීෆ් එක, ෆෝර්ත් ලීෆ් එක සහ ෆිෆ්ත් ලීෆ් එක තියෙනවා. ඉතින් මේ කොච්චර මෙතනින් එහාට දළු ආවත් ඒ හැම එකක්ම අපි සලකන්නේ 6 වෙනි પરම්පරාව විදිහට. දැන් මෙතනින් මේ තියෙන දල් අපි මෙතනින් කැඩුවට පස්සේ ඊළඟට ඒක ආයේ සතියකින් විතර මේ පළවෙනි પરම්පරාවේ වටවටපත් වෙනවා. ආයෙත් තවත් සතියකින් දෙවෙනි પરම්පරාව බවටපත් වෙනවා. ආයෙත් සතියකින් තුන්වෙනි પરම්පරාවටපත් වෙනවා. ඒ විදිහට සතියෙන් සතියට මේක 6 වෙනි પરම්පරාව බවටපත් වෙනවා. මේ විදිහට પરම්පරා 6ක් තේ ගහේ තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සතියෙන් සතියට දළු කඩන්න මේ තේ ගහේ දළු තියෙන්නේ අන්නේ හේතුව නිසා. දැල්ලක් කැඩුවහම ආයේ එතනින්ම දැල්ලක් හටගන්න සාමාන්‍යයෙන් දවස් 45ත් 60ත් අතර ප්‍රමාණයක් යනවා. ඉතින් ඔයාලා හිතන්න මෙන්න මේ 6 වෙනි પરම්පරාවෙන් අපි දැන් ඔන්න දැල්ල කඩද්දි අපි මෙන්න මේතනින් කැඩුවොත් හරිද? මේ දැල්ල ඔන්න අපි නෙලා ගන්නවා මෙන්න මෙතනින් කඩන්නේ. එතකොට මේකේ මේ කූරක් වගේ කොටසක් ඉතුරු වෙනවා. මේක දිගට කැඩුව සමහරු කරන වැරද්දක් තමයි මේක. තේ ගහේ දළු ඇදීමේ කාලය පරක්කු වෙන්න බලපාන ප්‍රධාන සාධකයක් තමයි මේක. කට්ටිය මේක ගොඩක් තියලා කරනවා. එතකොට වෙන්නේ මේ නට්ටට ඉර එළිය වැටලා මේක වේලීගෙන මෙතනට වෙනකම්ම වේලෙන්න. සාමාන්‍යයෙන් සතියක් දෙයක් ගත වෙනවා. මේක නට්ට වේලෙන්නම සතියක් විතර ගත වෙනවා. සතියක් දෙයක් විතර. එතකොට මෙන්න මෙතනටම වේලුණාට පස්සේ තමයි මේකෙන් මෙන්න මේ පළවෙනි પરම්පරාව බවට පත් වෙන්න ඊළඟට තව ගිරියක් දාන්නේ. එතකොට සාමාන්‍ය මේක දිගට කරනවා කියන්නේ අපි අපේ ඊළඟ දැල්ල එන කාලය තවත් සතියකින් දෙකකින් අපි පරක්කු කරගන්නවා කියන එක. ඉතින් දැල්ල මෙන්න මෙතනින් අපි කැඩුවොත් සාමාන්‍යයෙන් සතියකින් විතර සාමාන්‍ය දවස් 10ක් විතර ඇතුළත මෙන්න මේ තත්ත්වෙටපත් වෙනවා. එතකොට ඒ තත්ත්වෙටපත් වෙන්න එතකොට යනවා සතිය. හරිද? එතකොට දවස් 7යි. ඊළඟට ඒ પરම්පරාවෙන් ඉඳන් මේ પરම්පරාවට දවස් 14යි. මේ પરම්පරාවට එන්න තුන්වෙනි પરම්පරාවෙන් දවස් 21යි. මේ પરම්පරාවට දවස් 28යි. මේ પરම්පරාවට එන්න දවස් 35යි. මේ પરම්පරාවට එන්න දවස් 42යි කියලා අපි හිතුවට ඕක ඉතින් පොඩ්ඩක් වැඩිලා දවස් 45ක් විතර යනවා. සාමාන්‍යයෙන් අපි මේ මෙතනට අපි දැල්ල කැඩාගත්තොත් මෙතනින් අපි දැල්ල නෙලා ගත්තොත් සාමාන්‍යයෙන් දවස් 45කින් අපිට මෙන්න මේ තත්ත්වෙන් දැල්ලක් නෙලා ගන්න පුළුවන්. අපි මේ විදියට ඉඩ තියලා කැඩුවොත් මේක වේලෙන්න යන කාලයත් එක්ක සාමාන්‍යයෙන් දවස් 60ක් විතර ගත වෙන්න පුළුවන් මේ දැල්ලක් නෙලා ගැනීම සඳහා. ඉතින් ඔයාලට මේ පේන්නේ මේ මෙතනට කූර වගේ හිටින්න දැල්ල කඩලා තින්නේ. ඉතින් එතකොට මෙතනට එනකම් වේලනකම් ආයේ දැල්ලක් හට ගන්න. එතකොට මේ ඊළඟ දැල්ල එන්න ගත වෙන කාලය
වැඩි වෙනවා මේ විදිහට දළු කඩද්දි. ඊට අමතරව බලන්න මේකේ මේ තේ ගහේ අර මං කිව්ව ජෙනරේෂන් 7ේම දළු විවිධ මට්ටම් වල මේකේ තියෙනවා. මේ ගත්තොත් පළවෙනි පරම්පරාව ගන්න පුළුවන් නේද? ඒ වගේ මේ සාමාන්‍යයෙන් හතරවෙනි පරම්පරාව විතර. ඊට පස්සේ මේ විවිධ මට්ටම් වල මේ දළු තියෙනවා. මේ 6 වෙනි පරම්පරාව. ඒ විදිහට විවිධ මේ 3 වෙනි පරම්පරාව. ඒ විදිහට විවිධ මට්ටම් වල දළු තියෙන නිසා තමයි අපිට මේ තේ ගහේ සතියෙන් සතියට දළු කඩන්න පුළුවන්කම ලැබෙන්නේ. වීඩියෝව අවසාන වෙනකන් නැරඹු ඔයාලට බොහොම ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙමු.